දෙනාටම තෙරුවන් සරණයි. මේ දේශනාව මගින් කතා කරන්න බලාපොරොත්තු වන්නේ සංස්කෘත භාෂාවේ එන ව්‍යාකරණ විධියක් වන සංදි පිළිබඳව සාකච්ඡා කරන්නයි. ඕනම භාෂාවක ව්‍යාකරණ විධීන් තියෙනවා. ඒ අනුව සංස්කෘත භාෂාව තුලත් ව්‍යාකරණය කියන එක ඉතාමත් වැදගත්. සංස්කෘත භාෂාවේ විවිධ ව්‍යාකරණාංග එහෙම නැත්නම් ව්‍යාකරණ විධි කියලා අපි කියනවා. ඒ අනුව ගත්තට පස්සේ සංධි, සමාස, තද්දිත, කෘදන්ත ඔන්න ඔය ව්‍යාකරණ විධි අතරින් අපි මේ දේශනාව තුලින් කතා කරන්න බලාපොරොත්තු වන්නේ සංධි පිළිබඳව. සංධි පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංස්කෘත භාෂාව තුල තියෙනවා සංශ්ලේෂණ කරන විධි. සංශ්ලේෂණය කියලා කියන්නේ එකට එකතු කරන. සංස්කෘත භාෂාවේ නාම එකට එකතු කරන විධි තුනක් තියෙනවා. ඒ තුන තමයි සංධි, සමාස, තද්දිත කියන විධි තුන. මොනවද? සංධි, සමාස, තද්දිත. මෙන්න මේ ක්‍රම තුන. මෙන්න මේ විධි තුනට කියනවා අපි ක්‍රම තුනට කියනවා. මේ ක්‍රම තුන මගින්ම කරන්නේ සංස්කෘත භාෂාවේ තියෙන නාම සංශ්ලේෂණය කරනවා. ඒකට එකතු කිරීමක් තමයි සිද්ධ කරනු ලබන්නේ. එතකොට මේ නාම එකට එකතු කරන ක්‍රම අතර එකක් තමයි මේ සංධි කියලා කියන්නේ. අපි අද කතා කරන්නේ මේ සංධි පිළිබඳව. එතකොට සංධිවලදී කොහොමද නාම එකට එකතු කරන්නේ කියන කාරණාව තමයි මේ දේශනාව තුළින් සාකච්ඡා කරන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංධි පිළිබඳව කතා කරන්න කලින් මේ සංධි පිළිබඳව අපි ප්‍රශ්න 7ක් සකස් කරගෙන තියෙනවා. මේ ප්‍රශ්නවලට අදාළව අපි සංධි හැඳින්වීම පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු මේ ප්‍රශ්න ටික මොනවද කියලා. මේ ප්‍රශ්න ටිකට අදාළව සංධි පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රශ්න ටික හොඳින් අවබෝධ කරගත්තොත්. අංක 1 තමයි සංධි කරන්නේ ඇයි? දෙක සංධි යනු කුමක්ද? තුන සංධි විග්‍රහ වාක්‍ය. සංධි විග්‍රහ වාක්‍ය. හතරවෙනි එක තමයි සංධි කරන්නේ මොනවද? පස්වෙනි එක තමයි සංධිවල ප්‍රයෝජන මොනවද? හයවෙනි එක සංධි හා සමාස අතර වෙනස මොකක්ද? අංක 7 සංධිවල ප්‍රභේද මොනවද?
මෙන්න මේ ප්‍රශ්න 7ට අපි උත්තර සපය ගත්තොත් සංධි කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ හොඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ආය මේ භාෂා තුනටම මේක පොදුයි. මේ සංධි හැඳින්වීම අවබෝධ කරගත්තොත් භාෂා තුනටම පොදු අවබෝධයක් මේ හරහා ගන්න පුළුවන්. සංධි හැඳින්වන්න කියලා කිව්වොත් භාෂා තුනටම මේ විදිහට හැඳින්වීම කළොත් සාර්ථක පිළිතුරක් සපය ගන්න පුළුවන්කම තියෙනවා. සංධි හැඳින්වීම ඕනනම් එහෙම දාගමු අපි. එතකොට මේ ප්‍රශ්න අතරින් අපි ඉදිරියට යමු. එතකොට පළවෙනි ප්‍රශ්නය තමයි සංධි කරන්නේ මොනවද? ඔන්න ඔය ප්‍රශ්නය අපිට තියෙන්නේ පළවෙනි. ඒක පැහැදිලි කරගමු. සංධි කරන්නේ මොනවද? සංධි කරන්නේ ඇයි? සංධි කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට අපි පිළිතුරු සපයගමු පළමුවෙන්. සංධි කරන්නේ ඇත්තටම උච්චාරණ පහසුව පිණිස. මොකක්ද? උච්චාරණ පහසුව පිණිස. මොකක් පිණිසද? උච්චාරණයේ පහසුව පිණිස තමයි සංධි කිරීම සිද්ධ කරනු ලබන්නේ. එතකොට හොඳට මතක තියාගන්න අපි භාෂාව තුළ සංධි කියන රීතිය පාවිච්චි කරන්නේ සංධි පාවිච්චි කරන්නේ උච්චාරණ පහසුව පිණිස. ව්‍යාකරණ විදිය භාවිත කරන්නේ උච්චාරණයේ පහසුව ඇති කර ගැනීම පිණිස. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. උදාහරණ හැටියට අපි ගමු මෙහෙම. අස්ති මගධ දේශේ චම්පකවති නාමාරණ්‍යානි. अस्ति मगध देशे चंपकवती नामारण्यानि तस्यान् चिरान् महता मृगकाकौ निवसतः. මොකද්ද? අස්ති මගධ දේශේ චම්පකවති නාමාරණ්‍යානි. දැන් මේ වාක්‍යයේ සංධි පදයක් පේනවද ඔයාලට? මේකේ තියෙන සංධි පදයක් මොකද්ද? නාමාරණ්‍යානි. අනිත් එක චිරාන් මහතා. මේ පද දෙක අපිට බැලූ බැල්මට පේන සංධි පද දෙකක්. එතකොට මේ වාක්‍ය දෙකේ. එතකොට අපි කිව්වා සංධි කරන්නේ ඇයි කියලා පද සංධි කිරීම කරන්නේ උච්චාරණයේ පහසුව පිණිස. අස්ති මගධ දේශේ චම්පකවති නාමාරණ්‍යානි. දැන් මේක කියන්න පුළුවන් ඕන නම් අස්ති මගධ දේශේ චම්පකවති නාම අරණ්‍යානි. තස්යාන් චිරාන් මහතා චිරාත් महता මෘග කාකව නිවසතහ. මෙහෙම කියන්නත් පුළුවන්. හැබැයි උච්චාරණයේ පහසුව ඇති වෙනවා. මේක සංධි කරපුවාම නාම අරණ්‍යානි කියලා කියනකොට මෙතන වෙනම ආයෙ කැඩෙනවා උච්චාරණය. ඒ නිසා හරි පහසුයි අස්ති මගධ දේශේ චම්පකවති නාමාරණ්‍යානි කියලා කියන එක. ආන්නේ නිසා උච්චාරණ පහසුව පිණිස තමයි අපි සංධි කරන්නේ. ඒ වාක්‍ය අපි දිගට ගත්තොත් ඔය කතාවේ එන්නේ කොහොමද? අස්ති මගධ දේශේ චම්පකවති නාමාරණ්‍යානි තස්යාං චිරාන් මහතා චිරාත් මාතා මෘග කාකව නිවසතහ.
सच मृगः स्वेच्छया ब्राह्म्यं हृष्टपृष्टाङ्गः केनाचित् शृगालेनावलोकितः तं दृष्ट्वा शृगालो अचिन्त्यत् शृगालो चिन्त्यत्. එතකොට මේකේ එනවා සච මෘගः ස්වේච්ඡා ස්වේච්ඡා කියන පදයක් තුන සංදි පදයක් හම්බ වෙනවා. බ්‍රාහ්මයන් හෘෂ්ට පෘෂ්ඨ අංග හෘෂ්ට පෘෂ්ඨ අංගහ කියන එක හෘෂ්ට පෘෂ්ඨාංගහ කියලා සංදි කරගෙන තියෙනවා. කේනාචිත් ශෘගාලේන කියන එක කේනාචිත් ශෘගාලේන අවලෝකිතහ කේනාචිත් ශෘගාලේන අවලෝකිතහ තන් දෘෂ්ටා ශෘගාලෝ අචින්ත්‍යත් ශෘගාලෝ චින්ත්‍යත් ශෘගාලහ අචින්ත්‍යත්. අන්න දැක්කද සංදි කිරීමේ තියෙන වාසිය මොකද්ද? උච්චාරණ පහසුව ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. සංදි කියලා කියන්නේ මොකක්ද? සංදි යනු කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ සංදි යනු කුමක්ද? සංදි යනු කුමක්ද? හා එහෙනම් පැහැදිලි කරගමු සංදි කියන්නේ මොකක්ද කියලා. සංදි කියන පදේ ගමු අපි. පාලි භාෂාවෙන් සංදි කියන්නේ සංදිම තමයි. සංස්කෘත භාෂාවෙත් සංදිමනේ. සිංහල භාෂාවට සංදි කියන එක එද්දින් බින්දිලා එද්දින් සඳ කියලා භාවිත කරනවා. සංදි කියන පදයට භාවිත කරනවා. නමුත් සිදස් සංග්‍රහයෙන් දකින්න ලැබෙන්නේ සඳ කියලා. ඊළඟට තව වචනයක් අපිට භාෂාව තුළ හම්බ වෙනවා මොකද්ද? හන්දි කියලා. මම මේ වචනේ පැහැදිලි කරන්නම් පොඩ. එතකොට මේ සංදි කියන එක පිළිබඳ හොඳ තේරුමක් අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට මේ හන්දියක ස්වභාවය මොකක්ද? හන්දියක ස්වභාවය තමයි එකතු වීමක් තියෙන්නේ. හන්දියකදී වෙන්නේ මොකද්ද? හන්දි තියෙනවා මොනවද? හතරමං හන්දි තියෙනවා. තුන්මං හන්දි තියෙනවා. දෙමං හන්දි තියෙනවා නේද? දෙමං හන්දි තියෙනවා. දෙමං හන්දි තියෙනවා, තුන්මං හන්දි තියෙනවා, හතරමං හන්දි තියෙනවා. ඔයගේ හන්දි තියෙනවා. මේ හන්දි එක මොකද්ද වෙලා තියෙන දේ? හන්දි එකද වෙලා තියෙන්නේ පාරවල් කිහිපයක් එකට එකතු වෙලා තියෙනවා. ඒ එකතු වෙච්ච තැනට කියනවා අපි මොකද්ද? හන්දි කියලා. නේද? අන්න දැක්කද? හන්දි එක තියෙන ස්වභාවය තමයි පාරවල් කිහිපයක් එකට එකතු වෙච්ච තැනට කියනවා හන්දි කියලා. ඒ වගේ තමයි අපේ ඇඟෙත් තියෙනවා හන්දි. මොනවද අපේ ඇඟේ තියෙන හන්දි? මේ වැලි මිටත් හන්දිය. හන්දිපත් අමාරු කියලා කියන්නේ. ඒ ජොයින්ට් වල එහෙම නැත්නම් හන්දි වල තියෙන අමාරු. දැන් මෙතනත් හන්දිය. මෙත් හන්දි. මෙත් හන්දි. මෙත් හන්දි. දැක්කද හන්දි? එතකොට හන්දි එක ස්වභාවය තමයි එකට එකතු වීමක් තියෙනවා. ඒ නිසා සංදි වලදිත් කරන්නේ එකට එකතු කිරීම. එතකොට සංදි කියන පදයේ තේරුම මොකද්ද? එකතු කිරීම. සංදි කියන පදයේ තේරුම මොකද්ද? එකට එකතු කරනවාට කියනවා අපි සංධි කියලා. එතකොට තේරුම ඔන්න පැහැදිලි වචනේ. සංදි කියලා කියන්නේ එතකොට එකට එකතු කිරීමකට. එහෙනම් අපි යමු විග්‍රහ වාක්‍ය දිහා බලන්න. සංදි පිළිබඳව සංදි හඳුන්වන විග්‍රහ වාක්‍ය මොනවද කියලා. සංදි හඳුන්වන විග්‍රහ වාක්‍ය මොනවද කියලා. සංදි හඳුන්වන විග්‍රහ වාක්‍ය තියෙනවා මොනවද? සංස්කෘත භාෂාවෙන් සංදි හඳුන්වන විග්‍රහ වාක්‍යයක් තියෙනවා සාරස්වතේ. పూర్වාපර වර්ණයෝ සන්ධානං සංදි සංදිහි. ඊළඟට පාලි භාෂාවෙන් තියෙනවා සංදි හඳුන්වලා සංහිතාතිච වන්නානං සංහිතාතිච වන්නානං
සන්නිදබ්බවදානතෝ කියලා. එතකොට ඊළඟට සිංහල භාෂාවෙන් සංදි හඳුන්වන්නේ කොහොමද? පෙරපර වනන් නිසි විදිනි ගලපනු සඳනම්. සංදි හඳුන්වන විග්‍රහ වාක්‍ය බලමු. පූර්වාපර වර්ණයෝ සන්ධානං සංධි. සංස්කෘත භාෂාවේ සාරස්වතයේදී හඳුන්වන්නේ. පාලියේ බාලාවතාර කියලා පොතක් තියෙනවා. ඒ බාලාවතාර පොතේ හඳුන්වන්නේ මොනවද? සංහිතාතිච වන්නානං සන්නිදබ්බවදානතෝ. සිංහල භාෂාවෙන් සංදි හඳුන්වන්නේ පෙරපර වනං නිසි විදිනි ගලපනු සඳනම්. මොකද්ද මේ විග්‍රහ වාක්‍ය තුනෙන්ම කියන්නේ? පූර්වාපර වර්ණයෝ සන්ධානං සංදි. పూర్ව අපර වර්ණයන් పూర్ව අපර වර්ණයන් සන්ධානං සංදි పూర్ව අපර වර්ණයන් ගැලපීම කියලා කියන එකතු කිරීම. పూర్ව අපර වර්ණයන් නිසි පරිදි ගැලපීමට එකතු කිරීමට කියනවා සංධි කියලා. සංහිතා කියලා කියන්නේ පාලි භාෂාවෙන් සංධි හඳුන්වන වචනය. සංහිතාතිච වන්නානං වර්ණයන්ගේ නිසි පරිදි ගැලපීම සන්නිදබ්බවදානතෝ. ව්‍යවදානතෝ එහෙම නැත්නම් ව්‍යවදානතෝ කියලා කියන්නේ ගැලපීමට එකතු කිරීමට නිසි පරිදි සන්නිදබ්බවදානතෝ නිසි පරිදි එකතු කිරීමට කියනවා සංහිතා සංධි කියලා. සිංහල භාෂාවෙන් මොකක්ද කියන්නේ? පෙරපර වනං නිසි විදිනි ගලපනු සඳ. ඔන්න හොඳ පැහැදිලි කිරීම. පෙරපර වනං పూర్ව අපර වර්ණයෝ නිසි විදිහට ගැලපීම එකතු කිරීමට කියනවා සංධි කියලා. සඳ නම් වේ. මොන සංධි නම් වේ කියලා. එතකොට මොකද්ද මේ පෙරපර වනං කියලා పూర్ව අපර වර්ණයෝ කියලා කියන්නේ? මතක තියාගන්න මෙහෙම. අපි උදාහරණයක් ගමු ඔන්න. දේවාලය මේ පදේ විසන්ධි කරන්න. එතකොට අපිට මේකේ සංධියේ పూర్ව අපර වර්ණයන් හොයාගන්න පුළුවන්. දේවදන ආලය හුරු පුරුදු වචනයක්නේ. එතකොට මේකේ పూర్ව අකුර මොකද්ද? පෙර අකුර තමයි වයන්නේ තියෙන මේ වයන්නේ තියෙන අයන්න. පෙර අකුර හොයාගන්නේ ධන ලකුණට පෙර තියෙන අකුර කලින් තියෙන අකුරට කියනවා పూర్ව අකුර කියලා. මේ වයන්නේ තියෙන අයන්න. එතකොට පර අකුර කියලා කියන්නේ අපර අකුර කියලා කියන්නේ ධන ලකුණට පස්සේ තියෙන අකුර. එතකොට මේකේ ධන ලකුණට පස්සේ තියෙන අකුර ආයන්න. හොඳයි. ඔන්න අකුරු දෙක හොයාගත්තා. එතකොට පෙරපර වනන් పూర్ව පර අක්ෂරයෝ නිසි පරිදි ගැලපීමට කියනවා සංධි කියලා. එතකොට හොයාගත්තා. දැන් බලමු ගලපලා. එතකොට මේ අයන්නයි ආයන්නයි තිබ්බාම වෙන්නේ මොකද්ද? එකම දීර්ඝ ආයන්නක් බවට පත් වෙනවා. අන්න එහෙමපත් වුණාට පස්සේ මේක සංධි වෙනවා දේවාලය කියලා. දැක්කද සංධි පදේ හැදුන විදිහ? දේවාලය කියලා සංධි වුණා. පහසුයි නේ. එතකොට සංධි වලදී වෙන්නේ పూర్ව අපර වර්ණයන් పూర్ව අක්ෂරය හොයාගන්න පුළුවන්. අපි තව උදාහරණයක් ඕනනම් ගමු. මුනි ධන ඉන්ද්‍ර. මට කියන්න පුළුවන් නම් මේකේ పూర్ව අකුරයි අපර අකුරයි මොකක්ද කියලා. పూర్ව අකුර බලන්නේ කොහොමද? ධන ලකුණට පෙර තියෙන අකුර බලන. ඔන්න නියන්න තියෙනවා. නියන්නේ ඇතුලේ අකුරක් තියෙන. ඒකයි ගන්න ඕනේ. නියන්න ඇතුලේ තියෙන්නේ යන්න. ධන ලකුණට පස්සේ පර අකුර මොකද්ද? යන්න. අකුරු දෙක හොයාගත්තා. මේක එකතු කරනවා. එකතු කරපුවාම වෙන්නේ මොකද්ද? ඊයනු දෙකක් තිබ්බහම එකම ඊයන්නක් බවට පත් වෙනවා. එතකොට පදේ හැදෙනවා මුනීන්ද්‍ර කියලා. දැක්කද? අන්න මුනීන්ද්‍ර කියලා සංධි පදය හදාගත්තා. එතකොට පැහැදිලි සංධි කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. එතකොට අපි ඊළඟ ප්‍රශ්නයට යමු. සංධි කරන්නේ මොනවද?
සංදි කරන්නේ මොනවාද? සංදි කරන්නේ මොනවද ඇත්තටම? සංදි කරන්නේ මොනවද? අක්ෂර. සංදි කරන්නේ අක්ෂර. සංදි කියන්නේ එකතු කරනවා. එකතු කරන්නේ මොනවද සංදිවලදී? අකුරු. හැබැයි සංදිවල තමයි අකුරු එකතු කරන්නේ. සමාසවලදී සමාසවල එකතු කරන්නේ පද. පද තමයි සංක්ෂිප්ත කරන්නේ, එකතු කරන්නේ, කෙටි කරන්නේ. ඒකයි සංදි සහ සමාස අතර වෙනස. ප්‍රධාන වෙනස. සංදිවලදී කරන්නේ අකුරු එකතු කිරීම. සමාසවලදී කරන්නේ පද එකතු කිරීම. එතකොට සංදිවලදී කරන්නේ අකුරු එකතු කිරීම. දැක්කද? මුනි ඉන්ද්‍ර කියන පද දෙකේ එකතු කරේ මොනවද? පද දෙක නෙවෙයි, අකුරු දෙක එකට එකතු කරේ. මුනි කියන එකේ අග අකුරත් ඉන්ද්‍ර කියන එකේ මුල් අකුරත්. එතකොට එකතු කරා මුනි ඉන්ද්‍ර කියලා පද එකතු හදුවා. දැක්කද? අකුරු තමයි එකතු කරන්නේ. මේ දේවාලය කියන එකෙත් දේවදන ආලය, ඒකෙත් අකුරු දෙක එකට එකතු කරලා සම්බන්ධ කළේ. එතකොට සංදිවලදී කරන්නේ මොනවද? අක්ෂර එකතු කිරීමක් තමයි සිද්ධ කරන්නේ. සමාසවලම අපි සමාසවලදී මොකද්ද කරන්නේ කියලා. උදාහරණයක් ඔන්න ලියන්න. නීලංච තත් උත්පලංච. මේ තමයි විග්‍රහ වාක්‍ය සමාසවල. එතකොට මේකෙදී ච කියන එකයි තත් කියන එකයි ච කියන එකයි කපා හරිනවා. ඊට පස්සේ ඉවත් කරලා මේකේ පදේ ගන්නවා නීලං උත්පලං. එතකොට මේක පදේ හැදෙනවා. අනිවාර්ය සංදියක් මේක. එතකොට පදේ හැදෙනවා නීලෝත්පලං කියලා. මේක බිඳුව ලොප් වෙනවා. විභක්ති ප්‍රතිලොප් වෙනවා. ලොප් වුණාට පස්සේ නීලෝත්පලං කියලා පදේ හදාගන්න. දැක්කද? මෙතන කරලා තියෙන්නේ වචන එකට එකතු කිරීම. ච කියන එකයි තත් කියන එකයි ච කියන එකයි අමතර පදේ වච්චල්ලා වචන එකට එකතු කරලා ගන්න. නීලංච තත් උත්පලංච නිල්ලූයේද උපුල්ලූයේද? මොකද්ද? නීලෝත්පල. වචන අතර එකතු කිරීම, පද එකතු කිරීමක් තමයි සමාසවලදී කරන්නේ. සංදිවලදී කරන්නේ අකුරු අතර එකතු කිරීම. අකුරු එකතු කිරීමක් තමයි සමාස සංදිවලදී සිද්ධ කරන්නේ. හොඳයි. එහෙනම් එතකොට මේ පැහැදිලි. ඒ ප්‍රශ්නයත් පැහැදිලි. එතකොට ඊළඟට අපි බලමු සංදි හා සමාස අතර වෙනස මොකක්ද කියලා. සමාසයි සංදි අතර වෙනස. සංදි වලයි සමාස වලයි වෙනස මොකක්ද කියලා. වෙනස තමයි මෙතන අපි දාමු ඕන දෙක වෙන් කරගමු. සංදි මෙහා පැත්තේ දාමු සමාස කියලා. සංක්ෂිප්ත භාවය. දෙකේම මොකද තියෙන්නේ? සංක්ෂිප්ත භාවයේ සමාසවලක් තියෙනවද? ඔව්. සංක්ෂිප්ත භාවයේ සමාසවලක් තියෙනවා. තනි පදයක් බවට පත් වේ. පදයක් වේ. සමාසවලත් ඒක තියෙනවද? ඔව් තියෙනවා. ඊළඟට සුකෝච්චාරණය. සමාසවලත් තියෙනවද? ඔව් තියෙනවා. සුකෝච්චාරණය තියෙන මේ තුනම එක සමානයි. එතකොට සමාසවලයි සංදිවලයි වෙනස හඳුනගමු. තවත් තියෙනවා කිහිපයක්. ඒක විභක්තික වීමක් නැත. මේක එතකොට ඒක විභක්තික වේ.
සංදි වල එහෙම වීමක් නැහැ. ඊළඟට අක්ෂර අතර වෙයි. සංදි වෙන්නේ අක්ෂර අතර. සමාස වෙන්නේ මොනවා එක්කද? පද අතර. පද අතර එකතු වීමක් තමයි වෙන්නේ. සංදි වලදී අක්ෂර අතර එකතු වීමක් වෙන්නේ. ඊළඟට විග්‍රහ වාක්‍යයක් ඇත. මේක එහෙම එකක් නැහැ. විග්‍රහ වාක්‍ය මොකුත් නැහැ. ඊළඟට ශ්ලෝකයන්හි ඡන්දස සුරකිනවා. ශ්ලෝකවල ඡන්දස සුරකිනවා. සමාසවලදී වෙන්නේ ගද්‍යයේ ඕජෝ ගුණය සුරකිනවා. ගද්දේදී ඕජෝ ගුණය සුරකිනවා. ආන්න සමාසයි සංදි වලයි වෙනස්කම් ඕන ඔය ටික. එතකොට සංක්ෂිප්ත භාවයේ දෙකේම තියෙනවා. ඒ වගේම තමයි තනි පදයක් බවට පත් වීම සමාස වලයි සංදි වලයි තියෙනවා. උදාහරණ මොනවද ගන්න පුළුවන් අපට? සුර ධන අසුර ජනානං සමූහ ජන සමූහ ඔන්න මේක සංදි පදය යට තියෙන සමාස පදය බලන්න සංක්ෂිප්ත භාවයක් තියෙනවද කියලා. සුර අසුර සුර අසුර මේ සංක්ෂිප්ත භාවය අයන්න දෙකම එකම ආයන්නක් වෙනවා. කියන සංක්ෂිප්ත වෙනවා. ජනානං සමූහ ජන සමූහ විභක්ති ප්‍රත්‍ය ලොප් වෙන ජන සමූහ කියලා පදේ හැදෙනවා. ඊළඟට තනි පදයක් වෙනවා. ඔව් තනි පදයක් වෙනවනේ. සුර අසුර කියන පද දෙක එකට එකතු කරපලා තනි පදයක් බවට පත් කරනවා. ජනානං සමූහ කියන එක පද දෙක එක පදයක් බවට පත් කරනවා. සුකෝච්චාරණය. ඔව් සුකෝච්චාරණේ තියෙනවා. සුර අසුර සුරාසුර දැක්කද සුකෝච්චාරණය. ජනානං සමූහ කියන එක දෙකට කැඩෙනවා. ජන සමූහ දැක්කද සුකෝච්චාරණය. ඊළඟට ඒක විභක්තික වෙනවා. සංදි වල එහෙම එකක් නැහැ. හැබැයි ජනානාං කියන එකේ මේක විභක්ති දෙකක් තියෙන්නේ. සමූහ කියන එකේ වෙන විභක්තිය. එතකොට මේකේ තනි විභක්තියක් වෙනවා. ජන සමූහක් කියලා. සංදි වෙන්නේ අක්ෂර අතර මේ සුර කියන එකේ රයන තියෙන අයන්නයි අසුර කියන එකේ පළවෙනි අයන්නයි එකතු වෙලා ආයන්නක් වෙනවා. අකුරු දෙකක් එකතු වෙන්නේ. ජනානාං සමූහ කියන එකේ ජන සමූහ කියලා පද අතර වෙන්නේ. විභක්ති ප්‍රත්‍ය ලොප් වෙලා එක්කෝ පෙලක් වෙලාට විභක්ති පද මේ පද සංක්ෂිප්ත වෙලා කෙටි වෙලා එකට එකතු වීමක් වෙන්නේ. එතකොට අක්ෂර අතර වෙනවා. සමාස වෙන්නේ පද අතර. ජනානං සමූහ කියන එක දැක්කද? පද අතර වෙන්නේ. ඊළඟට විග්‍රහ වාක්‍යයක් තියෙනවා. මේකේ ජනානං සමූහ ජනයන්ගේ සමූහය. ජනයාගේ සමූහය. එතකොට ඒක තමයි ජන සමූහ කියලා කියන්නේ. එතකොට විග්‍රහ වාක්‍යයක් තියෙනවා. සුරාසුර සුර අසුර සුරාසුර දැක්කනේ ඒක විග්‍රහ වාක්‍යයක් නෑ. ශ්ලෝකවල ඡන්දස සුරකිනවා. මොකද්ද මේ ශ්ලෝකවල ඡන්දස සුරකිනවා? ඒ වගේම සමාසවලදී තියෙන්නේ ගද්‍ය ඕජෝ ගුණය සුරකිනවා. ශ්ලෝකවල ඡන්දස සුරකිනවා. ඒ කියලා කියන්නේ ඔබ දන්නවනේ දහලා තියෙනව නේද ශ්ලෝකයක්. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දැන් මේ ශ්ලෝකයේ අක්‍රෝධ මාරෝග්‍ය මේක එකට එන්න. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයාක්ෂමා සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභිදාතා භයශෝක මුක්තිර් ඥාන ප්‍රභේදා දස ලක්ෂණානි. දැන් මේක ලියන්න පුළුවන් අක්‍රෝධං ආරෝග්‍ය ආරෝග්‍ය ජිත ඉන්ද්‍රියත්වං
දැක්කද? අක්‍රෝධං ආරෝග්‍යං ඡන්දස සුරකින්නවනේ. මේක මේක මයන්නක් කරනවා. මේක එකට එකතු කරන ජීත් අක්‍රෝධම ආරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දැක්කද? තාලේ රකින්නවා. ඡන්දස කියලා කියන්නේ තාලේ. එතකොට තාලේ රකින්නවා. දැන් මෙතන ගුරු ලඝු ගැහුවොත් අක්‍රෝධ මාරෝග්‍ය මෙතන දෙකට කැඩුවොත් අක්‍රෝධං ආරෝග්‍ය දැක්කද? මෙතන ගුරක් ආවේ මෙතන ලඝුවක් කළා එක. ඡන්ද සුරකින්නවා දැක්කද? මේක නිසා ජිත ඉන්ද්‍රියත්වං ජිතේන්ද්‍රියත්වං ජිත ඉන්ද්‍රියත්වං කියන එක අකුරු අඩු කරලා ජිතේන්ද්‍රියත්වං කියලා. දැක්කනේ ඡන්දස සුරකින්නව කොහොමද කියලා. එතකොට ඒක තමයි සංධි හා සමාස අතර තියෙන වෙනස්කම් ටික. ඊළඟට සමාසවල තියෙන එකක් තමයි ගද්දේ ඕජෝ ගුණය සුරකිනවා. මොකද්ද ගද්දේ ඕජෝ ගුණය සුරකිනවා? ඕජෝ ගුණය කියලා කියන්නේ මොකද්ද? ඕජෝ ගුණය කියලා කියන්නේ සමාස බාහුල්‍ය. සමාස බහුලව යෙදෙනවා ගද්දවල. එතකොට ඒක සුරකිනවා. ඒක තමයි සමාසවල තියෙන විශේෂත්වය. බහලා ඇති දශ කුමාර චරිතය කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙනවා සමාස බාහුල්‍ය වාක්‍ය. වීර බට පටලෝත්තරංග තුරංග කුංජර මකර භීෂණ සකල රිපුගන කටක ජල නිදි මතන මන්දරායමාන සමුද්දණ්ඩ බුජදණ්ඩා කුමාරා මාරාභිරා මාරා මාද්‍ය පෞරුෂා රුෂා භස්මී කුතාරයෝ රයෝපහසිත සමීරණා රණාභියානේන යානේනාභ්‍යුදයා සංශං රාජාන මකර්ෂුහු දැක්කද? තනි සමාසයක් ඒක. ඒ වගේ දීර්ඝ සමාස. එතකොට ඒ ඌජෝ ගුණය තේ විදිහට ඕජෝ ගුණය සුරකිනවා සමාසයේදී. ඊළඟ ප්‍රශ්නය 6 වෙනි එක සංධිවල ප්‍රයෝජන මොනවද? සංධි ප්‍රයෝජන ප්‍රශ්න අංක 6 සංධිවල ප්‍රයෝජන. සංධිවල ප්‍රයෝජන අපට 4ක් හම්බ වෙනවා. මොනවද? භාෂාව හසුරවනකොට සංධිපද වගින් විශේෂ ප්‍රයෝජන රැසක් අපිට ලබා දෙනවා. ඒ ප්‍රයෝජන 4ක්. එතකොට භාෂාව හසුරවන ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි ලේඛනය. එතකොට ලේඛනයේදී අපිට අල්පාක්ෂරතාව ලේඛනයේදී අල්පාක්ෂරතාව ලබා දෙනවා. ඊළඟට භාෂණයේදී සුඛෝච්චාරණය භාෂණයේදී සුඛෝච්චාරණය ඇති කරනවා සංධි මගින්. 3 වෙනි එක තමයි පද්‍ය බන්ධනයේදී ඡන්දස් අනුරක්ෂණය කරනවා. ඡන්දස අනුරක්ෂණය කරනවා. ඡන්දස් අනුරක්ෂණය කරනවා, ආරක්ෂා කිරීම කරනවා ඡන්දස. ඒ වගේ ඊළඟට 4 වෙනි කාරණාව තමයි ව්‍යක්ත බව ඇති කරනවා. භාෂා භාවිතයේදී ව්‍යක්ත බව. භාෂා භාවිත කරනකොට ව්‍යක්ත බව. යාර අපි මුලින් කතා කරන්නේ වාක්‍යයක්. අස්ති මගධ දේශේ චම්පකවතේ නාමාරණ්‍යානි. ඒක ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන් කතා කරනවා. අස්ති මගධ දේශේ චම්පකවතේ නාම අරණ්‍යානි තස්යාං චිරාන් මහතා චිරාත් මහතා මෘගකාකව් නිවසතः සච මෘගः ස්ව ඉච්ඡයා බ්‍රාහ්ම්‍යං පෘෂ්ඨ පෘෂ්ඨාංගः කේනාචිත් ශෘගාලේන අවලෝකිතः තන් දෘෂ්ට්වා ශෘගාලෝ අචින්තයත් අනේ වගේ. එතකොට එහෙම කියන්න පුළුවන්. නමුත් අර සංධි කරපුවාම ව්‍යක්ත බව කියන එක ඇති වෙනවා භාෂාව තුළ. ඉතින් ඒ නිසා ඒ ව්‍යක්ත බව ඇති කරගන්න සංධි
උපකාරී වෙනවා. ඒතකොට සංදි වල ප්‍රයෝජන කියන එක ওই විදිහට අපිට ලබන්න පුළුවන්කම තියෙනවා ප්‍රයෝජන 4ක්. එතකොට අවසාන ප්‍රශ්නයට අපි යනවා ප්‍රභේද මොනවද කියන එක පිළිබඳව. සංදි වල ප්‍රයෝජන කතා කළා. සංදි ප්‍රභේද මොනවද? එතකොට සංදි ප්‍රභේද අපිට කිහිපයක් හම්බ වෙනවා. සංදි ප්‍රභේද මොනවද? සංදි ප්‍රභේද සංදි ප්‍රභේද ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් අභ්‍යන්තර සංදි, දෙවෙනි එක බාහිර සංදි. අභ්‍යන්තර සංදි හා බාහිර සංදි කියලා ප්‍රභේද දෙකක් ප්‍රධාන වශයෙන් හමු වෙනවා. ඒතර අභ්‍යන්තර සංදි කියලා කියන්නේ තනි පදයක් තුල සිද්ධ කරන සංදියට. මොනවද තනි පදයක් තුල සිද්ධ කරන සංදි? එතකොට අපිට හම්බ වෙනවා නාම පද. නාම පද ඊළඟට තද්ධිත, කෘදන්ත, ආඛ්‍යාත. ඔය තනි පදයක් තුල සිද්ධ කරන එක. එතකොට උදාහරණයක් ගත්තොත් බුද්ධ ධනසි. මේකේ පදය හදන බුද්ධහ කියලා. බුද්ධව බුද්ධා කියලා අපි වර්ණනා කරගන්නේ. ආන්න එතකොට ඒවා තනි පදයක් තුල. තද්දිත ගත්තාම ගෝතම ධන අන් පදය හදනවා ගෞතම කියලා. එතකොට ආඛ්‍යාත පදයක් ගත්තොත් පච්ච ධන ති පච්චති. ඒ වගේ අපිට අභ්‍යන්තර සංදිය කියලා කියන්නේ තනි පදයක් තුල සිද්ධ කරන එකතු කිරීමට කියන අපි අභ්‍යන්තර සංදි කියලා. ඊළඟ දෙවෙනි ප්‍රභේදය තමයි බාහිර සංදි කියලා කියන්නේ. එතකොට බාහිර සංදියේදී ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා බාහිර සංදි. බාහිර සංදියේ ප්‍රභේද කීපයක් තියෙනවා. බාහිර සංදි කියලා කියන්නේ පද දෙකක් අතර වෙන වශයෙන් ඇති පද දෙකක් අතර සිදු කරන සංදියට කියනවා අපි බාහිර සංදි කියලා. වෙන වශයෙන් ඇති පද දෙකක් අතර සිදු කරන සංදියට. දැන් උදාහරණයක් ඇටියට දේව සුර අසුර කියන එක. සුර කියන්නේ එක පදයක්, අසුර කියන්නේ තව එක පදයක්. මුනි ඉන්ද්‍ර, මහා ඊශ්වර, මහා ඊශ්වර, මහේශ්වර. මහා ඊශ්වර, මහේශ්වර. එතකොට ඒ විදිහට අපි සංදි කිරීම කරන්න පුළුවන්. එතකොට පද දෙකක වෙන වශයෙන් පිහිටි පද දෙකක් අතර කරන සංදියට කියනවා බාහිර සංදි කියලා. එතකොට බාහිර සංදියේ ප්‍රභේද පහක් තියෙනවා. මොනවද ඒ ප්‍රභේද පහ? බාහිර සංදියේ ප්‍රභේද පහ තමයි එක ස්වර සංදි, දෙක ව්‍යංජන සංදි, තුන අනුස්වාර සංදි, හතර විසර්ග සංදි, පහ ප්‍රකෘති භාව සංදි. ප්‍රකෘති භාව සංදි කියලා සංදි ප්‍රභේද පහකට බෙදන්න පුළුවන්. එතකොට උදාහරණයක් ස්වර සංදි. ස්වර සංදියේදී වෙන්නේ ස්වරයක් සහ ස්වරයක් අතර එකතු වීම. එතකොට අපි ගත්ත කලින් උදාහරණෙමු දේව ධන ආලය. දැක්කද? මෙතනත් ස්වරයක් තියෙන්නේ, මෙතනත් ස්වරයක් තියෙන්නේ. ව්‍යංජන ගත්තොත් වාක් යතා. වාග් යතා කියලා පදය හැදෙනවා. හල්කයන්න ගයන්නක් බවට පත් වෙනවා. අනුස්වාර සංදියේදී ලංකා. දැක්කද මුලින් යෙදෙන්නේ කොහොමත්
අනුස්වාරයක්. මේකෙත් මුලින් ව්‍යංජනයක්. පසුව ස්වරයක් හෝ ව්‍යංජනයක් යෙදෙන්න පුළුවන්. මේකෙත් පසුව ස්වරයක් හෝ ව්‍යංජනයක් යෙදෙන්න පුළුවන්. ලංකා කියන එක ලංකා කියලා පදේ හැදෙනවා. ලංකා. ඊළඟට විසර්ග සංධියේ පුනః රමතේ රමතේ. මේකද මුලින් අනිවාර්යයෙන්ම විසර්ගයක් යෙදෙන්න ඕනේ විසර්ග සංධියේ. පසුව තමයි ස්වරයක් හෝ ව්‍යංජනයක් යෙදෙන්න පුනഃ රමතේ පුනා රමතේ කියලා. පුනා රමතේ කියලා පදය හැදෙන. ප්‍රකෘති භාවය කියලා කියන්නේ සංධි වීමේ නිමිති තිබ්බත් සංධි නොවි ඒ සුපුරුදු විදියටම ඒ කියන්නේ ප්‍රකෘති ස්වභාවයෙන්ම තියෙනවා. අහෝ ඊශ්වර අහෝ ඊශ්වර සංධි වෙන්න නිමිති තිබුණත් ඒක රන්දි නොවි අහෝ ඊශ්වර කියලාම ප්‍රකෘති ස්වභාවයෙන්ම සිටිනවා. ඒ නිසා ඒකට කියනවා අපි ප්‍රකෘති භාව සංධි කියලා. ওই විදිහට අපිට සංධි ප්‍රභේද කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි නැවත සංධි ප්‍රභේද දෙකකට බෙදෙනවා. ඒවා එච්චර ප්‍රසිද්ධ නැහැ. සහ ඒක ගැන වැඩි කතා බහ කරනවා අඩුයි. ඔය කතා කරපු මේ ප්‍රභේද දෙක. එහෙම නැත්නම් අපි කියන්නේ අභ්‍යන්තර සංධි සහ බාහිර සංධි කියන ප්‍රභේද දෙක තමයි බොහෝ වෙලාවට සංධිවල ප්‍රභේද හැටියට කතා කරනවා. නමුත් මේකත් ප්‍රභේද දෙකක් හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. මොනවද කියනවා එකට? නිත්‍ය සංධි කියලා. නිත්‍ය සංධි සහ දෙක අනිත්‍ය සංධි. ඔය අපි කතා කරපු මුල් ප්‍රභේද දෙකේම සිද්ධ වෙන එක තමයි මේ ප්‍රධාන වශයෙන් මේක බෙදන්නේ මේ. නිත්‍ය සංධි. නිත්‍ය සංධි කියන එක ශ්ලෝකයකින් හඳුන්වනවා සංධිරේක පදේ නිත්‍යෝ නිත්‍යෝ ධාතුපසර්ගයෝ සමාසේපිච නිත්‍යස්යාත් සචාන්‍යත්‍ර විභාවතः විභාවිතः. එතකොට නිත්‍ය සංධිය වෙනවා අනිවාර්යයෙන්ම නිත්‍ය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සංධි වෙනවා ඒක පදේ. තනි පදයක් තුල සිද්ධ කරන සංධිය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. තනි පදයක් තුල සිද්ධ කරන සංධිය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක තමයි කිව්වේ සංධිරේක පදේ නිත්‍ය. ඒක පදේ නිත්‍ය. තනි පදේ සංධිය නිත්‍යයි. තනි පදේ. දෙවෙනි එක තමයි සංධිරේක පදේ නිත්‍යෝ නිත්‍යෝ ධාතු උපසර්ගයෝ. ධාතු උපසර්ග. උපසර්ග දෙකේ සංධියත් ධාතු උපසර්ග දෙකේ සංධියත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි සමාසේපිච. සමාසේපිච නිත්‍යස්යත්. සමාසයේදීත් සංධිය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. උදාහරණයක් හිට ගත්තොත් දේව ධන සී කියන එක. ධන සී. දේව. එතකොට තනි පදයේ සංධිය දැක්කද? ධාතු උපසර්ග දෙදෙනාගේ උප උෂිතහ උපෝෂිතහ. උප කියලා කියන්නේ උපසර්ගය. උපසර්ගයේ උෂිතහ කියන එකත් එක අනිවාර්යෙන් එකතු කරලා ලියන්න. උපෝෂිතහ. ඊළඟට සමාසයේදී නීල ධන උත්පල. අපිට හම්බුණා නීලංච තත් උත්පලංච නීල ධන උත්පල නීලෝත්පල කියලා ඔන්න. සමාසයේදී අනිවාර්යෙන් කරන්න ඕන සංධිය. එතකොට ඒ වගේ. ඒකට කියනවා අපි නිත්‍ය සංධි කියලා. එතන අනිත්‍ය සංධි කියලා කියන්නේ වාක්‍යයේ යෙදෙන සංධිය අනිත්‍ය සංධි. වාක්‍යවල යෙදෙන සංධියට කියනවා අනිත්‍ය සංධි. ඒවා කරන්නත් පුළුවන් නොකර කියන්නත් ඉන්නත් පුළුවන්. එතකොට කියන්නාට සංධි කිරීම හෝ නොකිරීම කැමැති පරිදි කරන්න පුළුවන්. එතකොට ඒක භාවිත කරන වාක්‍ය ලියන කෙනා එහෙම නැත්නම් කතා බහ කරනකොට Tamanට කැමති නම් සංධි කරලා කතා කරන්නත් පුළුවන් සංධි නොකර කියන්නත් පුළුවන්කම තියෙනවා.
ඊට උදාහරණයක් ඇටියට අපි මුලින්ම කතා අස්ති මගධ දේශයේ චම්පකවතී නාමාරණ්‍යානි. අන්න ඒක සංදි කරලා කියන්නත් පුළුවන්, නොකර කතා කරන්නත් පුළුවන්. ඒක වැරදි නැහැ. එතකොට ඒවට කියන අපි අනිත්‍ය සංදි කියලා. එතකොට ওই විදිහට සංදිවල ප්‍රභේද ටික කතා කරන්න පුළුවන්කම තියෙන, ප්‍රභේද හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි. එහෙමනම් දැන් අපි සංදි හැඳින්වීම මූලික වශයෙන් සියලුම කරුණු කාරණා සාකච්ඡා කළා මේ ප්‍රශ්න 7ක් යටතේ. එතකොට මේ ප්‍රශ්න 7 පිළිබඳ අවබෝධය මේ වෙනකොට ලබා ගත්තා. එතකොට අපි කතා කළා සංදි කරන්නේ ඇයි කියන එක පිළිබඳව. සංදි කියලා කියන්නේ මොකක්ද? සංදි යනු කුමක්ද? සංදි හඳුන්වන විග්‍රහ වාක්‍ය මොනවද කියලා. සංදි කරන්නේ මොනවාද කියන එක කතා කරා. සංදිවල ප්‍රයෝජන මොනවද කියන එක. සංදි හා සමාස අතර වෙනස මොකක්ද කියන එක. ඒ වගේම සංදිවල ප්‍රභේද මොනවද කියලා අපි සාකච්ඡා කළා. එතකොට සංදි කරන්නේ අපි මොකටද? උච්චාරණේ පහසුව වෙනස. භාෂාව තුළ සංදි කිරීම කරන්නේ උච්චාරණේ පහසුව ඇති කරන්න. ඊළඟට සංදි කියලා කියන්නේ මොකක්ද? පෙරපර වනන් නිසි විදිනු ගලපනු සඳනම්. පූර්වාපර වර්ණයෝ සන්දානං සංදිහි සංහිතාතිච වන්නානං සංදි ව්‍යවදානතෝ. ඔය විදිහට විග්‍රහයන් කතා කරා. පූර්වාපර වර්ණයන්ගේ නිසි පරිදි ගැලපීමට කිව්වා සංදි කියලා. එතකොට සංදි කරන්නේ මොනවද? සංදි කරන්නේ අකුරු. සමාසවලදී පද තමයි එකතු කිරීම කරන්නේ. සංදිවලදී කරන්නේ අකුරු එකතු කිරීමක්. එතකොට සංදිවල ප්‍රයෝජන මොනවද කියලා අපි කතා කළා. ප්‍රයෝජන 4ක් පිළිබඳව කතා කරා. ලේඛනයේදී අල්පාක්ෂරතාව, ඒ වගේම භාෂණයේදී සුකෝච්චාරණය, ඒ වගේම තමයි පද්‍ය බන්ධනයේදී ඡන්දස් අනුරක්ෂණය, ඡන්දස් රැකීම කරනවා. භාෂා භාවිතයේදී ව්‍යක්ත බව කියන එක ඇති කරනවා කියලා කතා කළා. ඒ වගේම සංදි හා සමාස අතර වෙනස්කම් මොනවද කියලා කතා කළා. සංදිවලයි සමාසවලයි සංක්ෂිප්ත භාවයේ සිදු වෙනවා. ඒ වගේම සුකෝච්චාරණය දෙකේම තියෙනවා. ඒ වගේම ඒක විභක්තික වීමක් සංදිවලදී දකින්න ලැබෙන්නේ නැහැ. සමාසවලදී ඒක විභක්තික වීමක් දකින්න ලැබෙනවා. ඊළඟට තනිපදයක් බවට පත්වීම තියෙනවා. සමාසවලත් තනිපදයක් වෙනවා. සංදියේදී තනිපදයක් බවට පත් වෙනවා. ඊළඟට අක්ෂර අතර තමයි සංදි වීම සිද්ධ වෙන්නේ. සමාසවලදී වෙන්නේ පද අතර. ඒ විග්‍රහ වාක්‍යයක් සංදිවලදී දකින්න ලැබෙන්නේ නැහැ. සමාසවලදී විග්‍රහ වාක්‍යයක් දකින්න ලැබෙනවා. ඊළඟට ශ්ලෝකයන් ඡන්දස සුරකින්නවා සංදිවලදී. සමාසවලදී ගද්දේ ඕජෝ ගුණය සුරකීම කරනවා. ඔය තමයි සංදි හා සමාස අතර වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් ওই විදිහට. ඒ වගේම අපි කතා කරා සංදිවල ප්‍රභේද මොනවද කියලා. සංදිවල ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් තියෙනවා. අභ්‍යන්තර සංදි හා බාහිර සංදි කියලා. තනිපදයක් තුල කරන සංදිය කියනවා අපි අභ්‍යන්තර සංදි කියලා. පද දෙකක් අතර එකතු කිරීමට කියනවා අපි බාහිර සංදි කියලා. බාහිර සංදියේ ප්‍රභේද පහක් කිව්වා. ස්වර සංදි, ව්‍යංජන සංදි, අනුස්වාර සංදි, විසර්ග සංදි, ප්‍රකෘති භාව සංදි කියලා. ඊට අමතරව අපි කිව්වා ඔය මුලින් බෙදපු ප්‍රභේද කොටස් දෙක යටතේ බෙදන්න පුළුවන් නැවත ඕනනම් අනිත්‍ය සංදි සහ නිත්‍ය සංදි කියලා. නිත්‍ය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේවා. ඒක පදේ සංදි අනිවාර්යෙන් කරන්න ඕනේ. ධාතු උපසර්ග දෙදෙනාගේ සංදි අනිවාර්යෙන් කරන්න ඕනේ. සමාසයේදී යෙදෙන සංදි අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒවට කියනවා නිත්‍ය සංදි කියලා. ඊළඟට අනිත්‍ය සංදි කියලා කියන්නේ පද දෙකක් අතර සිදු කරන සංදි. ඒක කියන්නාගේ කතා කරන්නාගේ රුචිය පරිදි, කැමැත්ත පරිදි ඒ සංදිය සිද්ධ කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ওই විදිහට අපිට සංදි පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් සහ සාකච්ඡා කළා. එතකොට සංදි පිළිබඳ සම්පූර්ණ අවබෝධය, සංදි හැඳින්වීම සම්පූර්ණ අවබෝධය ලබා ගන්නට යෙදුණා ඉති කියලා මම හිතනවා. එහෙනම් අපි මේ දේශනය මෙතනින් නිමාවටපත් කරනවා. මේ වගේ වීඩියෝ තවත් අහන්න කැමති නම්, බලන්න කැමති නම් මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔබට ඉක්මනින්ම මේ වීඩියෝ එක ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ බවත් මේ වෙලාවේ සිහිපත් කරමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.